2010 A level 46 වෙනි ගාන. හරිද? මෙතන තියෙනවා අරය R1 එක්කෙනෙක්. මෙතන තියෙනවා අරය R බෙදීම දෙකක් වන එක්කෙනෙක්. එහෙම නේද? ඔව්. P ලක්ෂය කියන්නේ මේකේ මධ්‍ය ලක්ෂය. හරි මධ්‍ය ලක්ෂය. හරි? එතකොට මෙම ගෝල දෙක ඉතා සිහින් ලෝහකම්බියකින් නෑ ඉස්සලා කියනවා මෙහෙම දැන් මෙයාට දීලා තියෙනවා ධන Q ආරෝපණයක් මෙයාටත් ධන Q එකක් දීලා තියෙනවා. හොඳේ? එතකොට මෙන්න මේ මැද ලක්ෂයේ විභවයේ විද්‍යුත් විභව V නෝට්ලු. දැන් මේ ගෝල දෙක සන්නයක් කම්බියකින් සම්බන්ධ කරනවා. මොකද වෙන්නේ? විභවයේ වැඩි එකේ ඉඳන් අඩු එකට ආරෝපණ ගමන් කරනවා. මොකේද විභවය වැඩි? කුඩා ගෝලේ. ඇයි ඒ? අරය අඩු හින්දා. පුතාට ඒක තේරෙනවද? විභවය එන්නේ 1.4 Fi එප්සයිලන් Q බෙදී මාර්ගෙන්නේ. R අඩු එකේ V වැඩිනේ, විභවය වැඩිනේ. නේද? ඔව්. එහෙනම් මෙන්න මේකෙන් මේකට ආරෝපණ ගමන් කරනවා. අපි තුමු Q ආරෝපණයක් ගියා කියලා. හරිද? දැන් අපි අහන්නේ අලුත් විද්‍යුත් විභවය. මම මෙහෙම කියන්නද? මේ ලක්ෂයේ විද්‍යුත් විභවයට බලපාන්නේ මේ ආරෝපණය අර ආරෝපණයයි සහ ආරෝපණයේ පවතින දුර. මම කිය තේරෙනවද ඔයාලට? ආරෝපණ සහ ආරෝපණ පවතින දුර විභවයට බලපාන්නේ. ඇයි? විභවය ගන්න මේ සමීකරණයනේ. ආරෝපණ සහ ආරෝපණ පවතින දුර. දැන් ඔයා හිතන්න මේකෙන් මේකට Q ආරෝපණයක් ආවා. මේකේ තිබිච්ච ආරෝපණය හැමම තිබ්බා. මේක තිබිච්ච ආරෝපණයෙන් ටිකක් මෙහි ආවා. එතන ඉතුරු ටික මෙතන Q රින Q තිබ්බා. මෙතන Q තිබ්බ හෙල්ලෙන්නේවත් නැතුව. අර හෙල්ලෙන්නේවත් නැතුව තිබිච්ච කට්ටියගෙන් මෙතන හදන විභවය වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් ඒගොල්ලෝ කලින් හිටියෙත් මෙතනමයි. දැන් ඉන්නෙත් මෙතනමයි. ඉතින් හදන විභවය වෙනස් වෙන්නේ නැහැ. එකම ආරෝපණය. මෙයා හදන විභවය වෙනස් වෙන්නේ නැහැ. කියන්ද තේරෙනවද ඔයාලට? නේද? මෙතනත් හිටපු ආරෝපණය දින ගමන් කරපු කෙනා නෙමෙයි. හිටපු කෙනා නිසා නේ එයා වෙනස් නොවි හිටපු කෙනෙක් ඉන්නෝනේ. එයා නිසා මෙතන විභවය වෙනස් වෙන්නේ නැහැ. ඇයි? ඌ එතනම ඉන්න එම ආරෝපණයම වෙනස් වෙන්නේ නැහැ. වෙනසක් වෙනව නම් වෙන්නේ කවුරු නිසාද? මේ ගමන් කරපු කෙනා නිසා තමයි වෙන්නේ. තේරෙනවද කියන්නේ? පුතේ තර්කය තේරුණා? ගමන් කරපු කෙනා මෙයාගේ ඉඳන් කොතනද කොච්චර දුරින්ද හිටියේ? D බෙදීම දෙක දුරකින් හිටියේ. ඔයා දන්නවා. අපි ගෝලයක ආරෝපණය කේන්ද්‍රයක රාශිය වෙලයි කියලා ගන්නවා. ඉදී ලක්ෂ වල විභව හැද්දී විද්‍යුත් ක්ෂේත්‍රය හැද්දී නේද? මේ ගෝලයේ ආරෝපණය මෙතනයි කියලා ගන්නවා. එහෙනම් ඔයා බලන්න ගමන් කරපු කිව්ව ආරෝපණය මෙන්න මෙයා මෙතන හිටියේ. මෙයාගේ ඉඳන් D බෙදීම දෙක දුරකින්. දැන් ඉන්නේ කොහෙද? ඒ ඉන්නෙත් මෙයාගේ ඉඳන් D බෙදීම දෙක දුරකින්. තියෙන දුර වෙනස් වුන්නේ ආරෝපණය ගමන් කරාට. ගමන් කරා තමයි. ආයෙම ඉන්නේ අර දුරින්මයි. එහෙනම් උගෙන් හදන වෙනස් වෙන්නේ නැහැ. විභවය අදිශයක්. ඌ අර පැත්තේ ඉන්නවද මේ පැත්තේ ඉන්නවද දාලා නැහැ. දුර තමයි බලවන්නේ. තේරුම් ගත්තද? එහෙනම් ඉතින් විභව වෙනස් වෙන්නේ නැහැ බං. ගණනය කරන්න ඕනේ නැහැ. V නෝට්ම තමයි. තේරුම් මං කියේද? ගණනය කරන්න ඕනේ නැහැ. මොකටද ගණනය කරන්නේ? නේ? පුතේ තේරුණාද ඒක? නැත්තම් කියන්න ඕනේ. නේ? කොල්ල මට කියන්න බලන්න ඕනේ නිකන් ජොලියට වගේ. හරියටම මේකේ ලම්බ සමච්ඡේදකයේ මත මේ හරිය තියෙන තව ලක්ෂයක් මෙන්න මෙතන තියෙනවා. එතන විභව ඩෑස්. දැන් මේ දෙක සන්නයක් කම්බියකින් සම්බන්ධ කරාම මෙතන විභව අඩු වෙනවද වැඩි වෙනවද නැත්නම් නියතව තියනවද? හිතලා උත්තර දෙන්න ඕනේ.
මේ රේඛාවේ ලම්බ සමච්ඡේදයේ මත ලක්ෂයක් තියෙනවා. එතන v' කියලා විභවයක් තියෙනවා. මේ දෙන සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාට පස්සේ විභවය කලින් විභවයට වඩා වැඩිද අඩුද සමානද? ඔය කියන පුතේ සමානයි. ඒකම ඇයි ඒ? ඇයි බං ඉතින් ආයි මූ මෙහෙම ගියාට මෙතන හිටියේ. දැන් ඉන්නේ මෙතන. දුරවල් සමානයි. මුකුත් වෙන්නේ නැහැ විභවයට. නිකන් ජොලියට වගේ කියන්න බලන්න. මෙන්න මේ හරිය ලක්ෂයක් තියෙනවා. මෙතන විභවය v1 තිබුණේ මුලින් සම්බන්ධ කරාට පස්සේ උතන විභවය වැඩි වෙනවද අඩු වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? වැඩි වෙනවද අඩු වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? හේතුව කියන්න ඕනේ. ඔය කියන පුතේ එයා කොනේ පුතා? වැඩි වෙනවද අඩු වෙනවද නැද්ද? කල්පනා කරපිය. මොලේ කල්පනා කරපිය. අඩු වෙනවා. ඇයි ඒ? ඇයි බං මෙතනින් මෙතෙන්ට ගියේ ආරෝපණය නිසා තමයි වෙනසක් වෙනවා නම් වෙන්නේ. අනිත්‍ය උන් එතනම තිබුණනේ. හෙල්ලෙන්නේ නැති ආරෝපණ ඒ තැන්වලම තිබුණා. ඒවයි මොකද වෙනසක් වෙන්නේ? වෙනව නම් වෙන්නේ ගමන් කරපේකා නිසා. ඒක තේරෙනවද? ඉතින් ගමන් කරපේකා හිටියේ මෙච්චර දුරින් මූට. දැන් මොකද උනේ? මේ ගෝලයට ගියාම තියෙන දුර වැඩි වුණා. දුර වැඩි වුණා. ධන ආරෝපණයක් දුරට ගියාම හදන විභවය අඩු වෙනවා. තේරුම් ගත්තද කියන්න? පුතේ කවුරුත් දරුවෝ ටික හරි හදන විභවය අඩු වෙනවා. දැන් කියපියව බලන්න මේ හරි ලක්ෂ්‍ය කිව්වේ මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කොල්ලෝ? අනේ හයියෙන් කියනෝ ළමයි බලන්නම්ම මොකද වන්දන්නේ කියන කහපාට කියලා කියනවා. මෙතන බිර මොකද වෙන්නේ? කියන බෑ මොකද වෙන්නේ පුතා? මෙතන ඉඳන් මෙහෙට තමයි ආරෝපණ එන්නේ. මොන ආරෝපණද කරන්නේ? ධන ආරෝපණ. ඒ ආරෝපණ ටික මේ ලක්ෂයෙන් ඉඳන් තිබුණේ දුරක. හරිද? දැන් ආවා ළඟට. ධන ආරෝපණ ළඟට ආවම විද්‍යුත් විභව වැඩි වෙනවා. මේ ලක්ෂයේ ළඟට ආරෝපණ ටිකක් ආවා ධන ආරෝපණ ටික. ඔයාලට තේරෙනවද කියන්නේ? හරිද? එතකොට විද්‍යුත් විභව මේ ලක්ෂයේ වැඩි වෙනවා. හරි වැඩි වෙනවා. තේරුම් ගත්තද? ඔය තමයි ගණන් දැක්කහම ගණන් පස්සෙන් එලවන් යන විදිය. ඔයාලට තේරෙනවද මම කියන එක මොකක් කරේ මෙතඩ් එකක් අහුණාම ඒක පස්සෙන් එලවන් යන්න ඕනේ. උඹ මේ ලක්ෂ්‍ය විතරක් දිහා විතරක් බලලා හිටියොත් උඹට ඊළඟ අවුරුද්දේ ගාන හදන්නේ උඹ. ආපු ගණන් තමයි දන්නේ. හැබැයි ඊට ඉස්සරහට එන්න පුළුවන් ඒ ඔයා හිතන්න ඕනේ. ෆිසික්ස් වල හැමම තමයි. තර්කෙමයි තියෙන්නේ. හරි ඔය පැය දෙක ඇතුලේ බං MCQ 50 ගහ ගන්න නම් හරියට නේ? එතකොට තර්කානුකූල බව මාර්ගදෙට වැඩි වෙන්න ඕන ඔළුවේ. ඒක ඔයාලා පන්තියේදී ප්‍රගුණ කරා පන්තියේදී ප්‍රගුණ කරන්න ඕන. ඒ ඔයා තමයි මොලේ වෙහසවන්න ඕන. එහෙම නැතුව මේ අපි නිකන් ඔහේ මේක වෙනවා කිව්වහම තේරෙනවා තමයි හරි ෂෝයි සුවදායි. හැබැයි සුවදායි කලාපේ විභාගය ඇතුලේ නෑ. විභාගය ඇතුලේ තනියෙන් මැච් එක ගහන්න ඕනේ. එහෙනම් තනියෙන් මැච් එක ගහන්න අවශ්‍ය කරන තත්ත්ව හදා ගන්න තමයි ඔබ එළියේදී පුළුවන් තරම් මොලෙත් එක්ක හැප්පිලා නේද? බැරි මරගාත වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. එහෙම හැමෝටම එකපාර හැකියාව වෙන්නේ නෑනේ බං. මහන්සිලා හදා ගන්න ඕනේ. නේද? එහෙම වුණොත් උඩ ප්‍රතිපලයට යන්න පුළුවන්. ෆිසික්ස් සබ්ජෙක්ට් එකේ මොලේ හැදෙනකොට ඔටෝමැටිකලි අනිත්‍ය හැදෙනවා. අනිත් විෂයන් හැදෙනවා. හරි විෂය ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. තර්කන හැකියාව වැඩි වෙනකොට සෑහෙන දෙයක් වෙනවා.